نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له أشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله على سيدنا محمد وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد فقد قال الله تعالى في كلامه العزيز بعد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اتقوا الله حق تقاته ولا تموتن إلا وأنتم مسلمون وقال أيضا يا أيها الناس اتقوا ربكم الذي خلقكم من نفس واحدة وخلق منها زوجها وبث منهما رجالا كثيرا ونساء واتقوا الله الذي تساءلون به والأرحام إن الله كان عليكم رقيبا وقال أيضا يا أيها الذين آمنوا اتقوا الله وقولوا قولا سديدا يصلح لكم أعمالكم ويغفر لكم ذنوبكم ومن يطع الله ورسوله فقد فاز فوزا عظيما أما بعد فإن أصدق الحديث كتاب الله وأحسن الهدي هدي محمد صلى الله عليه وسلم وشر الأمور محدثاتها وكل محدثة بدعة وكل بدعة ضلالة وكل ضلالة في النار දරණුවක් නොමැතිව ගුවන් ගැබ මවක් ජීවීන්ට වාසය කළ හැකි වාසස්ථානයක් පරිද්දෙන් පෘථුවිය පත්කොට ඒ දෙක අතර නොයෙකුත් මැවුම් මවා පෝෂණය කරමින් පරිපාලනය කරගෙන සිටිනා වූ ඒකීය පරමාධිපති ආනන්ද වන අල්ලාහ් සුබ්හානහු වතාලාට සියලු ප්‍රශංසා හිමි වේවා. නොදැනුවත්කමින් පෙළමින් අඳුර රජ කරමින් තිබුණු කාලවකවානුවක එම අවිඳු අඳුර දුරලමින් සදහ පහන් දල්වාලීමට මෙලොවට පැමිණි අවසාන දේවත්‍රූවරයා වන මුහම්මදාන උතුමාණන් හටහා එතුමාව පූර්ණයෙන් අනුගමනය කරමින් සිටින කියාමත් දිනය දක්වා අනුගමනය කරන්නා වූ සියලු දෙනාට අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය නිරන්තරයෙන් අත් වේවා. මාහිතාදර ඉස්ලාමීය සහෝදරවරුනි, වැඩිහිටියනි, තරුණයනි, අල්ලාහ් සුබ්හානහු වතාලා උතුම් වූ කුර්ආනය මගින් හා නබිතුමාණන්ගේ මාර්ගය ඔස්සේ අපට කුමන ක්‍රියාවන් කරන ලෙසට අනකර තිබෙන්නේද? එවන් වූ ක්‍රියාවන් ජීවිතයේ හැකිතාක් දුරට පිළිපදින ලෙසටත් අල්ලාහ් උතුම් වූ අල් කුර්ආනය මගින් හා නබිතුමාණන්ගේ මාර්ගය වන සුන්නාව ඔස්සේ අපව කුමන ක්‍රියාවන් වලින් වළක්වා තිබෙන්නේද? එවන් වූ ක්‍රියාවන් වලින් සහ මුලින්ම වැළකී ඈත් වී දුරස් වී කටයුතු කරන ලෙසටත් කොහේ සිටියත් කොතන සිටියත් තක්වා නම් දේව හැඟීමෙන් යුතුව කටයුතු කරන මෙන් ඔතමියෙන් මාහටත් මත්ෙන් ඔබලාහටත් වසීයත් නම් දේවානුශාසනය පුද කර සිටින්නෙමි. ඉස්ලාම් ආගම තුළ මනුෂ්‍යත්වයට හිමි ස්ථානය සම්බන්ධයෙන් අද දින ජුම්මා දේශනාව කරන්නට මා බලාපොරොත්තු වෙනවා. කුමන යහපතක් කතා කරන්නේද? කුමන යහපතකට සවන් දෙන්නේද? ඒ සියල්ලෙහි යහපත අප ජීවිතයේ එක්කාසු කරගනිමින් කටයුතු කිරීම සඳහා අල්ලාහ් අප සියලු දෙනාටම ආශිර්වාද කරත්වා. ආදරණීය සහෝදරවරුනි, අද ලෝකයේ තාක්ෂණයේ දියුණුවයි. කොයිතරම් දුරටද කියලා කියනවා නම් අතීතයේ යම්කිසි පුද්ගලයෙක් එක්ක සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඒක එසැනින් කර ගැනීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද තාක්ෂණයේ දියුණුවයි. එක පුද්ගලයෙක් එයා වෙනත් රටක සිටින පුද්ගලයෙක් වෙන්න පුළුවන්. අපිට වඩා ඈතින් සිටින පුද්ගලයෙක් එයාව සම්බන්ධ වීමට නම් එයාට යම්කිසි පණිවිඩයක් ලබා දීමට නම් ඒක ඊටමත් කෙටි කාලයක් ඇතුළතදී කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ ගමනාගමනය ගත්තනම් අතීතයේ දවස් ගණනාවක්, සති කිහිපයක්, මාස ගණනාවක් යන්න ඕන ගමන අද පැය කිහිපයකින් යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ කිහිප දෙනෙක් විසින් කරන ක්‍රියාවක්, පිරිසක් විසින්, කණ්ඩායමක් විසින් කරන්න ඕන ක්‍රියාවක් අද එක උපකරණයකින් කරන එක අපිට බලා ගන්නට පුළුවන්. දවසින් දවස මේ තාක්ෂණය දියුණු වෙලා යනවා. විවිධ වර්ගයේ ගෙවල් මිනිස්සු ඉදි කරනවා. විවිධ වර්ගයේ විවිධ හැඩතල වලට ගොඩනැගිලි මිනිස්සු ඉදි කරනවා. විවිධ වර්ගයේ
වාහන මේ ලෝකයට එනවා. මෙන්න මේ විදිහට බැලුවා නම් භෞතික වස්තුන් වල දියුණුවක් අපිට මේ ලෝකේ දැක ගන්නට පුළුවන්. නමුත් මෙතනදී තිබෙනා එක් ප්‍රශ්නාර්ථයක් තමයි මේ මිනිසා තුල තිබිය යුතු වැදගත්ම ගුණාංගයක් වන මේ මනුෂ්‍යත්වය, මනුස්සකම, එහෙම නැත්නම් මනුසත්කම කියන එක මිනිසා තුල දියුණු වෙලා තියෙනවද? එහෙම නැත්නම් මේ මනුෂ්‍යත්වයේ පරිහානියටපත් වෙලා තියෙනවද කියන එක. ආදරණීය සහෝදරවරුනි, අතීතයේ ගත්තනම් ළමයින්ට දෙමාපියන් පුරුදු කරන්නේ කොහොමද කිව්වනම් මිනිසුත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයක් ඇති කරලා තියෙනවා. ඒ වගේම පරිසරයත් එක්ක තිබෙනා වූ සම්බන්ධතාවයක් දෙමාපියන් විසින් ඇති කරලා තියෙනවා. ඒකට කදිම උදාහරණයක් තමයි අතීතයේ පොඩි ළමයිට දෙමාපියන් කෑම කවනකොට එයාව මිදුලට එක් කරගෙන ගිහිල්ලා එයාට ඒ පරිසරය පෙන්නලා තමයි එයාට කෑම කවන්නේ. එතකොට සතා සිව්පාවන් කුරුල්ලන් එන්න පුළුවන්. ඒ ළමයා ඒ දිහා බලලා ප්‍රශ්න කරනවා. ඒ දිහා පැහැදිලි කරමින් තමයි කෑම කවන්නේ. නමුත් අද වර්තමානයේ ගත්තනම් ඒ ළමයාට ෆෝන් එක යම් කිසි දෙයක් දාලා පෙන්නලා එයාට කෑම කවනවා. එතකොට අතීතයේ ගත්තනම් මේ පරිසරයත් එක්ක මිනිසාට සම්බන්ධතාවයක් ඇති කරවීම දෙමාපියන් විසින් ළමයින්ට කුඩා කාලයේදීම ලබා දීලා තියෙන එක අපිට බලා ගන්න පුළුවන්. අද ළමයින්ට ඉගෙන ගන්න ඕනේ කියලා කියනවා. එයා හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න ඕනේ එයාගේ විභාගයන් වලින්. ඒ වගේම එයා හොඳ රැකියාවක් කරන්න ඕනේ. එයා හොඳට හම්බ කරන්න ඕනේ. එයා ගෙවල් දොරවල් හදා ගන්න ඕනේ. එයාට කියලා යාන වාහන ගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවා. නමුත් ඒ දරුවන්ට මනුෂ්‍යත්වය කියන එක එහෙම නැත්නම් එයාගේ චරිතයට අදාළ යහපත් ගතිගුණාංග ලබා දෙන්නේ කොයිතරම්ද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙනවා. අදනේ සහෝදරවරුනි, අද මිනිසුන්ට අල්ලපු ගෙනත් එක්ක විනාඩි 10ක් කතා කරන්නට වෙලාව නැහැ. අපි දකිනවා මේ ලෝකේ දියුණුවයි කියලා කියනවා, තාක්ෂණය අතින් දියුණුවයි කියලා කියනවා. නමුත් මිනිසා ඇත්තටම දියුණු වෙලා ඉන්නවද කියන එක ප්‍රශ්නාර්ථයක් වෙන්න පුළුවන්. මේ මනුෂ්‍යත්වයේ තේරුම් ගැනීමට නම් අපිට ඉස්ලාම් ධර්මයේ තුල මොනවද කියලා තියෙන්නේ කියන එක තමයි අද දිනේ බලන්නට යන්නේ. අදනේ සහෝදරවරුනි, ලෝකේ කියනවා මනුෂ්‍යත්වය කියලා කියන්නේ ආගමට එහා ගියපු දෙයක් කියලා. නමුත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට කැමතියි මනුෂ්‍යත්වය කියලා කියන්නේ ආගමට එහා ගිය දෙයක් නෙවෙයි. ඒක ඉස්ලාම් ධර්මයේ තුල මනුෂ්‍යත්වයේ කියන එක ලබා දීලා තියෙනවා ඉගැන්වීම් තුලින්. ඒ කොහොමද ලබා දීලා තියෙන්නේ? සූරා මුමිනූන් කියන පරිච්ඡේදය ගත්තනම් ඒකේ 12 වෙනි වැකියේ ඉඳලා 14 වෙනි වැකිය දක්වා අල්ලාහ් සුබ්හානහු වතාලා මේ මිනිසාගේ ඉපදීම පටන් කතා කරලා තියෙනවා. එතනින් ආරම්භ වෙලා මේ මනුෂ්‍යත්වයේ කොහොමද මේ සමාජයේ පැල කරන්න ඕනේ කියන එක ඉස්ලාම් අපිට ඉතාමත් අලංකාරවත් අයුරින් අපිට මඟ පෙන්වීම ලබා දීලා තියෙනවා. අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරනවා وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ කිරිමැටියේ සාරෙන් අපි මිනිසාව නිර්මාණය කෙලෙමු. අපි මිනිසා මැව්වම කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිසාගේ නිර්මාපකයන් වන අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරලා අනතුරුව සඳහන් කරනවා ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ පසුව අපි ඔහුව සුරක්ෂිත ස්ථානයක, ඒ කියන්නේ මවගේ ගර්භාෂය තුල අපි ශුක්‍රාණු බිඳුවක් ලෙසට තැන්පත් කෙලෙමු කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා සඳහන් කරලා තියෙනවා. නනතුරු අල්ලාහ් සඳහන් කරනවා ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقًا නනතුරු අපි ඒ ශුක්‍රාණු බිඳුව ලේ කැටියක් හැටියට පත් කෙලෙමු කියලා අල්ලාහ් සඳහන් කරලා فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً ඒ ලේ කැටිය මස් කැබැල්ලක් හැටියට අපි පත් කෙලෙමු. فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا නනතුරු ඒ මස් කැබැල්ල අස්ති බවට, ඇටකටු බවට පත් කළා කියලා අල්ලාහ් සඳහන් කරලා නනතුරුව සඳහන් කරනවා فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا නනතුරුව ඒ අස්ති වලට ඇටකටු වලට මාංශ අපි ලබා දුන්නා කියලා අල්ලාහ් සඳහන් කරලා ثُمَّ أَنشَأْنَاهُ خَلْقًا آخَرَ මුලදී මේ මිනිසා මවගේ ගර්භාෂය තුල ශුක්‍රාණු බිඳුවක් හැටියට සිටියා. නනතුරුව ලේ කැටියක් හැටියට, නනතුරුව මස් කැබැල්ලක් හැටියට, නනතුරුව අල්ලාහ් අස්ති ලබා දුන්නා. නනතුරුව ඒ අස්ති වලට අල්ලාහ් මාංශ ලබා දුන්නා. නනතුරුව අපි ඔව්ව ඒ කලලය තුල වෙනස්ම නිර්මාණයක් හැටියට පත් කළා, නිර්මාණය කළෙමු කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිසාගේ ඉපදීම සම්බන්ධයෙන් සඳහන් කරලා තියෙනවා. අන්න ඒ නිසා තමයි මම කිව්වේ ඉස්ලාම් ආගම තුල උගන්වනවා මේ මනුෂ්‍යත්වය සම්පූර්ණයෙන්ම. ආදරණීය සහෝදරවරුනි, අද මේ ලෝකයේ තුල මිනිසාට හරි නිර්වචනයක් ලබා දීලා නැහැ. අද අපි භෞතික වස්තුන් වල දියුණුව දකිනවා. නමුත්
ඒ භෞතික වස්තුන් උදාහරණයක් ලෙසට කිව්වා නම් ලෝක යුද්ධ දෙකකට අපි මුහුණ පාලා තිබෙන්නේ. නමුත් අද යන ලෝකය තුන්වෙනි ලෝක යුද්ධයටත් මුහුණ පාන තත්වයක සිටින එක අද අපි වර්තමානයේ තත්වයේ දකින්නකොට බලා ගන්න පුළුවන්. එහෙනම් මේ මිනිස්යන්ට පුංචි පුංචි ළමයි වෙන්න පුළුවන්. කාන්තාවන් වෙන්න පුළුවන්. පාසල් යන දරුදරියන් වෙන්න පුළුවන්. මහලු අය වෙන්න පුළුවන්. එයාලගේ ජීවිත අසරණ තත්වයකට එහෙම නැත්නම් විනාශ වෙලා යන එක අද අපි දකිමින් සිටිනවා. එහෙනම් මේ දියුණු ලෝකයේ තුල මිනිස්යාට හිමි ස්ථානය කොයිතරම් දුරටද ලබා දීලා තියෙන්නේ? අදනේ සහෝදරවරුනි මිනිසාට අද හරි නිර්වචනයක් අද ලබා දීලා නැහැ. මිනිසා කියලා කියන්නේ හුදෙක් භෞතික වස්තුවක්. එහෙම නැත්නම් ආර්ථික ජීවියෙක් කියලා මිනිසාව නිර්වචනය කරනවා. නමුත් මිනිසාට හිමි ස්ථානය උතුම් වූ අල් කුර්ආනය හරහා අල්ලාහ් ලබා දෙන්නේ කොහොමද කියලා කියනවා නම් සූරා බනු ඉස්රායිල් 70 වෙනි වැකිය අල්ලාහ් සඳහන් කරනවා වලකද කරම්නා බනි ආදම්. අපි මේ වැකිය ඕනතරම් දේශනාවන් වෙන්නේ අහලා තියෙනවා. අල්ලාහ් කියනවා සැබවින්ම අපි ආදම්ගේ දරුවන්ව ඒ කියන්නේ අපි සියලු දෙනාවම මේ ලෝකයේ ජීවත් වෙන සියලු දෙනාවම අල්ලාහ් ගෞරවයට පාත්‍ර කළා කියලා සඳහන් කරනවා. ඉන් අනතුරුව අල්ලාහ් කියනවා වහමල්නාහුම් ෆිල් බර්රි වල් බහර්. ඒ වගේම තමයි ගොඩබිමෙත් සාගරෙත් අපි ඔවුන්ව ඉසිලුවෙමි කියලා අල්ලාහ් සඳහන් කරනවා. ඉන් අනතුරුව කියනවා වරසක්නාහුම් මිනත් තයිබාත්. ඒ වගේම තමයි පිවිතුරු දේවල් වලින් අපි ඔහුට රිස්ක් එක අපි ඔහුට ජීවන සම්පත ලබා දුන්නා කියලා අල්ලාහ් ඒ අල් කුර්ආන් වැකියෙන් සඳහන් කරලා ඉන් අනතුරුව පවසනවා වෆද්දල්ලාහුම් අලා කතීරින් මිම්මන් ඛලක්නා තෆ්දීලා. අනතුරුව අල්ලාහ් කියනවා අල්ලාහ් මේ ලෝකයේ විවිධ වර්ගයේ ජීවින්ව ඇති කරලා තියෙනවා. විවිධ වර්ගයේ ජීවින්ව අල්ලාහ් නිර්මාණය කරලා තියෙනවා. අල්ලාහ් පවසනවා මන් නිර්මාණය කරපු ඒ සෑම ජීවියෙකුට වඩාම මම මිනිසාව උසස් කරා කියලා අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ උතුම් වූ අල් කුර්ආන් වැකියෙන් සඳහන් කරලා තියෙනවා. අදනේ සහෝදරවරුනි මේ උතුම් අල් කුර්ආන් වැකියට අනුව කාරණා හතරක් අපිට බලා ගන්නට පුළුවන්. ඒකේ එකක් තමයි අල්ලාහ් මිනිසාට ගෞරවය කියන එක ලබා දීලා තියෙනවා. සෑම ජීවියෙකුට වඩාම මිනිසාට අල්ලාහ් උසස් කරලා ගෞරවයක් ලබා දීම තුලින් ඒ සියලුම මිනිසුන්ට ආත්ම ගරුත්වයක් තියෙනවා කියන එක ඉස්ලාම් ධර්මය අපට උගන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි ඉන් අනතුරුව අල්ලාහ් පවසන දේ තුලින් මේ ලෝකේ අපි බලා ගන්න පුළුවන් අපිට වඩා වේගයෙන් ගමන් කරන වේගයෙන් දුවන සතුන් ඉන්නවා. මුහුද දිහා බැලුවා නම් ඒක ගොඩබිමේ. මුහුද දිහා බැලුවා නම් අපිටත් වඩා මුහුදේ පතුලටම කිමිදෙන ජීවින් අපට බලා ගන්නට පුළුවන්. නමුත් අල්ලාහ් අපිට අභ්‍යවකාශය තරණය කිරීමේ හැකියාව මිනිසාට ලබා දීලා තියෙනවා. ඒ වගේම තමයි සාදරයේ පතුලටම කිමිදිලා යෑමේ හැකියාවත් අල්ලාහ් සුබ්හානහු වතාලා මිනිසාවන අපට ලබා දීලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි මෙන්න මේ කාරණාවන් බලපානවා අපිට මේ ලෝකයේ මනුෂ්‍යත්වයේ ස්ථාපිත කිරීමට නම් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරනවා අහබ්බුන් නාසි ඉලල්ලාහි අන්ෆඋහුම් ලින්නාස්. මේ ලෝකයේ ජීවත් වන මිනිසුන් අතුරින් අල්ලාහට ඊටමත් කැමැතිම අල්ලාහට ප්‍රියතම පුද්ගලයා තමයි සමාජයේ සිටින අනෙකුත් ජීවීන්ට ප්‍රයෝජනවත් ලෙස ජීවත් වන පුද්ගලයා කියලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. අදනේ සහෝදරවරුනි අපි මේ ලෝකේ ජීවත් වන කාලය තුල මිනිසුන්ට උදව් කරන්න ඕනේ. අනෙකුත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් ඔවුන්ගේ වේදනාවන් අපි තේරුම් ගන්න ඕනේ. අසල් වැසියන් සමග යහපත් ආකාරයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සියලු දෙනා සමග ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. මෙන්න මේ වගේ කාරණාවන් තමයි මනුෂ්‍යත්වයේ සංකේත කියලා අපිට පැහැදිලි කරන්නට පුළුවන්. මේ මානව සමාජයට ප්‍රයෝජනවත් පුද්ගලයෙකු ලෙසට අපිට ජීවත් වීමට නම් මේ සමාජය තුල යහපත් ආශ්‍රයක් යහපත් සම්බන්ධතාවය පවත්වා ගැනීම මිනිසාට වැදගත් වෙනවා. මෙන්න මේ සඳහා ඉස්ලාම් ඊටමත් අලංකාරවත් අයුරින් මාර්ගෝපදේශයන් අපිට ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කාරණා පහක් ඉදිරිපත් කරමින් මගේ ජුම්මා දේශනාව නිමා කරගන්නට මම බලාපොරොත්තු වෙනවා. ආදරණීය සහෝදරවරුනි අපි මේ ලෝකේ ජීවත් වෙන කාලය තුල සියලුම දෙනාට කිසිම තරාතිරමකින් නොමැතිව සියලුම දෙනාටම අපි ගෞරවය ලබා දෙන්න ඕනේ. වගේම නිහතමානී කමෙන් සියලු දෙනා සමග කටයුතු කරන්න ඕනේ. නබිතුමා ගැන අපි දන්නවා. නබිතුමා කියලා කියන්නේ සමාජයේ හිටපු නායකයෙක්. නමුත් එතුමාගේ බිරිඳ ආයිෂා රදියල්ලාහු අන්හා තුමිය පවසනවා කාන යකුනු ෆී මිහ්නති අහලිහි. නබිතුමා සමාජයේ කරන්න ඕනේ Tamanට හිමි වගකීම් සියල්ල ඉෂ්ට කරා. ඒ වගේම නිවසට ආවනම් නිවසේ වැඩ කටයුතු එතුමාණන් කරා කියලා ආයිෂා රදියල්ලාහු අන්හා තුමිය පවසලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි අපගේ තරාතිරම
අපිට ධන සම්භාරයන් තියෙන්න පුළුවන්. අපිට විවිධ ලොකු තනතුරු තියෙන්න පුළුවන්. අපි හොඳ උසස් ස්ථානයක තමයි සිටින්න වෙන්න පුළුවන්. දැනුමෙන් අධික වෙන්න පුළුවන්. නමුත් ඒවා උපයෝගී කරගනිමින්, ඒවා හේතුපාදක කරගනිමින් අපි කවදාවත් ආඩම්බර වෙලා කටයුතු කරන්න හොඳ නැහැ කියන එක ඉස්ලාම් ධර්මය අපිට උගන්වලා දීලා තියෙනවා. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව හැටියට ප්‍රකාශ කරන්නට කැමති ප්‍රසන්න මුහුණකින් අනිත් අය අපි පිළිගන්න ඕනේ. අනිත් අයත් එක්ක hina වෙලා කතා කරන්න ඕනේ. මේක ඉස්ලාම් උගන්වන යහපත් ගති ගුණාංගයක්. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන ප්‍රකාශ කරනවා ලා තහ්කිරන්න මිනල් මඅරූෆි ෂයිආ. ඔයාලා යහපත් දේවල් වලින් කිසිම දෙයක් සුළු කොට පහත් කොට සලකන්න එපා කියලා එතුමාන ප්‍රකාශ කරනවා. ඒ කොයිතරම් දුරට යහපත් දෙයක් වුණත් කමක් නැහැ කියලා. වලව් අන් අල්කා අඛාක බිවජහින් තලීක්. නබිතුමාණන් ප්‍රකාශ කරනවා ඒ යහපත් ක්‍රියාව තමන්ගේ සහෝදරයා දිහා බලලා සිනහමුසු මුහුණෙන් hina වෙන එක උනත් කමක් නැහැ. ඒ යහපත් ක්‍රියාව උනත් ඔයාලා සුළු කොට පහත් කොට සලකන්න එපා කියලා එතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, අද අපි කල්පනා කරනවා මම මොකටද එයත් එක්ක hina වෙන්න ඕනේ? මම මොකටද එයත් එක්ක කතා කරන්න ඕනේ? යම්කිසි ප්‍රශ්නයක් හටගෙනලා ඇති. හැබැයි එදා ඉඳලා එයාගේ මූණ දිහා බලන්න නැතුව, කතා කරන්න නැතුව, hina වෙන්න නැතුව කටයුතු කරනවා වෙන්න පුළුවන්. නමුත් මේක මනුෂ්‍යත්වයේ සංකේතයක් නෙවෙයි. ඒ වගේම තමයි තුන්වෙනි කාරණාව හැටියට අපි පුද්ගලයාගේ ස්වභාවයේ තීරුම් අරගෙන ඔවුන් සමග කතා කරන්නට ඕනේ. එක්තරා අවස්ථාවක එක වයසේ කාන්තාවක් එයා බඩු ටිකක් අරගෙන ගෙදර යන්න බලාගෙන ඉන්නවා. නබිතුමාණන් මේක දකිනවා. නබිතුමාණන් ඒ කාන්තාවගේ බඩු ටික අරගෙන මම ගෙනිහිලා දෙන්නම් කියලා නබිතුමා ඒ කාන්තාවත් සමග යනවා වයසේ කාන්තාවක් සමග. ඒ යන අතරතුර ඒ කාන්තාව කියනවා මුහම්මද් කියලා පුද්ගලයෙක් මේ ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නවා කියලා නබිතුමාට බැනගෙන යනවා. නමුත් නබිතුමා එයාට කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නැහැ. ගෙදර ගාවට ගිහිල්ලා බඩු ටික තිබ්බට පස්සේ ඒ වයසේ කාන්තාවට නබිතුමා කියනවා ඔයා මෙච්චරක් වෙලා බැනගෙන ආපු ඒ මුහම්මද් කියන පුද්ගලයා තමයි මම කියලා එතුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරනවා. ආදෙනී සහෝදරවරුනි, මෙන්න මේ විදිහට ඉස්ලාම් ධර්මයේ තිබෙනා වූ ඒ ගතිගුණ, ඒ ඉගැන්වීම් අපි ආදර්ශයෙන් මේ සමාජයට ගෙනහැර පාලා දක්වන්නට ඕනේ. ඒ වගේම තමයි හතරවෙනි කාරණාව හැටියට වැරදි වලට සමාව දීලා යහපත් චින්තනයන්, යහපත් අයුරින් අපි සිතන්නට ඕනේ. මෙන්න මේ සඳහා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා එක්කෙනෙක්ගේ වැරද්දක් ඔයා දුටුවා නම් ඒක හෙලි කරන්න එපා. යම්කිසි පුද්ගලයෙකුගේ වැරද්දක් අපි දකිනවා ඒක එලි කරනවා නම් කියාමත් දිනේදී අල්ලාහ් සුබ්හානහු වතාලා ඔයාගේ වැරදි සියලු දෙනාගේ ඉදිරිපිට හෙලි කරලා දක්වාවි කියලා එතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තමයි නබිතුමාණන් ප්‍රකාශ කරනවා ඔයා කෙනෙක්ගේ වැරද්දක් දැකලා ඒක තවත් එක්කෙනෙක්ට කියන්නේ නැතුව ඒ වැරද්ද ඔයා වසන් කරනවා නම් කියාමත් දිනේදී අල්ලාහ් ඔයාගේ වැරදි සියල්ල වසන් කරાવી කිසිවෙකුටත් ගෙනහැර පාලා දක්වන්නේ නැති වේවි කියලා එතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, වගේම පස්වෙනි කාරණාව ලෙසට ප්‍රකාශ කරන්නට කැමැති නබිතුමාණන් ප්‍රකාශ කරනවා ඒ වගේම තමයි පස්වෙනි කාරණාව හැටියට අපි අනෙකුත් මිනිසුන්ට සමන් දෙන්න ඕනේ, වාද විවාද වලින් වැළකීලා සිටින්නට ඕනේ. නබිතුමාණන් ප්‍රකාශ කරනවා Tamanගේ පැත්තේ සත්‍යය තිබිලත් කෙනෙක් තර්ක කරන්න නැතුව වැළකීලා සිටිනවා නම් ඔහුට ස්වර්ගයේ මායිමේ ස්වර්ගයේ කෙළවරේ නිවසක් ලබා දෙන්නට, මාලිගාවක් ලබා දෙන්නට මා වගකීම බාර ගන්නවා කියලා එතුමාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ආදරණීය සහෝදරවරුනි, අන්න ඒ නිසා මෙන්න මේ වගේ කාරණාවන් තුලින් මේවා තමයි මනුෂ්‍යත්වයේ සංකේත කියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අන්න ඒ නිසා ඉස්ලාම් දහම කියලා කියන්නේ අන්තවාදී දහමක් නෙවෙයි. ඉස්ලාම් දහම කියලා කියන්නේ ත්‍රස්තවාදී ආගමක් නෙවෙයි. ඉස්ලාම් කියලා කියන්නේ මනුෂ්‍යත්වයේ ඒ සාමය ස්ථාපිත කරන දහමක් කියන එක අපිට වගකීමක් තියෙනවා ආදර්ශයන් තුලින් මේ සමාජයට ගෙනහැර දැක්වීම සඳහා. අන්න ඒ නිසා ඉස්ලාම් දහම අපි නිවැරදිව අනුගමනය කරමු, මනුෂ්‍යත්වයෙන් යුතුව කටයුතු කරමු. ආදර්ශයෙන් සමාජයට ඉස්ලාම් කියන්නේ සම්පූර්ණ ජීවන රටාවක්, අලංකාර ලස්සන මිනිසාට මේ ලෝකයේ ජීවත් වෙන ඕනම මිනිසෙකුට අනුගමනය කළ හැකි ජීවන රටාවක් කියන එක අපි මිනිසාට ආදර්ශයෙන් මේ සමාජයට ලබා දෙමු. අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ සඳහා අප සියලු දෙනාටම ආශිර්වාද කරත්වා. ආමීන් ආමීන්. ව ආඛිර දඅවානා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.